හත්තිලව්වේ මේ කැලේ පාළු වෙලාද කොහෙද? හාවෙක් මෝපොව්වෙක් ආසාවට නැතුන් දවස් ගානකින් කාටට රසට මස් ටිකක් බුදින්න බැරි වුණා. මගේ කර්ම චක්‍රේ හැටියට නරබිලි ගන්න තහංචි නොව. මගේ කම්මැලිකමට හොඳ පාඩම. අද පුරහඳ පායපු දවසේ අපේ මහරජතුමාගෙන් වරයක් ඉල්ල ගන්න ඕනි. ඌ යන්න ඕනි විමානේ පැත්තට. මේ මොකෑ අර කම්මැලි ගෙවල යකා නේද? මේ පැත්තට එන්නේ මොකක් හරි අලකලංචියක් තමයි. මේකානම් යක් සනුහරයකම නින්දාවක්. මුරයකා මලයා මම මේත් බැලුවා. ඔබ කොයි බෙදා කියලා. මේ දවස්වල එන කෝඩි බං සද්දොයකින් මස් ටිකක් බුදින්න බැරි වුණා. මන් මේ ආවේ අපේ මහරජතුමා බැහැදකලා විසඳුමක් ඉල්ල ගන්නට. මේ හත් කෝරළයට මේ ගම් තුලානට ආදිපති මගේ යක් දේවයන්ට නමස්කාරය වේවා. වර්ණනා වුණේ නෑ බොල. කෙටියෙන් පවසපිය. කුමක්ද කාරණය? අනේ මහරජතුමනි, ඔබට බැලමේවරකම් කොට දොලාසල කැලෑ මණ්ඩිය සීමා කොට මට පැවරුවත් බුදින්ට සතා සිව්පාව නැතුවා. හැමදාම හාමතේ බැරිම තැන ඔබ වහන්සේ බැහැ ආවේ පුරපෝයදා ඔබ වහන්සේගෙන් වරයක් ඉල්ල ගන්න. ඔබ මට බොහෝ කලක් පක්ෂපාතී ලෙස සේවය කළ නිසා ඕනම එක් වරයක් ඉල්ලව මා ඔබට ලබා දෙන්නමි. මාහට නොපෙනී ඉන්න බලයක් ලබා දෙන්න දේවේනි. මොකක් කිව්වා? මේ වචන පවා යක්කුන්ට කරන අපහාසයක් බොල. පේන්ට සැබෑ රූපයෙන් ගිහින් නරයන් සතුන් බය කරන එක යක්ෂ නීතිය බොල. හොඳයි. මා ඔබට පොරොන්දු වුණා. මෙන්න මේ මැජික් තෙල් බෝතලේ ගනින්. බින්දුවක් නළලේ ගා ගනින්. අඩුම ඔබව යක්කෙකුටවත් පේන්නේ නෑ බොල. හැබැයි එකක් හොඳින් මතක තබා ගනින්. මේ බලය තියෙන දවල් කාලේ විතරයි. රාත්‍රියට නොපෙනෙන බලය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔබට ප්‍රණාමය මහරජතුමනි. දැන් ඉතින් මගේ අසුබ කාලේ ගෙවුණා. හෙට උදෑනකෙම වැඩ පටන් ගන්න ඕනි. අර ගමයාගේ හරප්පට්ටිය නේද? කල්ල මරේ මව පේන්නෙත් නැති එකේ අද හොඳ නාම්බෙක් මරලා බඩකට පිරෙන්න කත හැකි. හරිම රසයි නොවේ. හරිම රසයි. සත්තුම කාලා හරියන්නේ. මිනිස්සු වදන පුළුටු ඊට වඩා රසයි. යන්න ඕනි ගම පැත්තට. මේ සේතුපාලයි ඇන්ඩිනේ උදේම මාළු බාන්නාවද මොකවද සරු පාටයි. නගා උදෑනැක්කෙම නාගන්ටාවද? ගමරාල මාම නැත්තේ? මන් හවස් කොරේ ගෙවල් පැත්තේ එන්ට කියලා හිටියේ. නගා දැක්ක කියන්නේ දවසම සුබයි. ඒක නොවේ. මෙන්න මේ මාල් වැල මන් දුන්නා කියලා කොච්චිට දෙන්න. හවස් කොරේ උන්දව බැහැදකින්ට පැලටෙනවා කියලා කියන්නකෝ. එහෙනම් පරිස්සමට යන්න නගා. ගඩමස් කාලා ඇති වෙලා උදෑනැක්කෙම මාළු ටිකක් බඩට දාගත්තනම් පංකාතු පහයි. පිලි ගඳට වඩා මහ කුණු ගඳක් නෙන්නේ. සතෙක්වත් කුණු වෙලාද? හනිකට යන්න ඕනි ගෙදර. දෙවියනේ මෙච්චර දුර ගෙනාව මාළු ටික මොකද ඇවුනේ? ඇරත් මේ මහදවල් හනිකට ගෙදර දුවන්න ඕනේ. යස්ස මාළු ටික මේ කැලේ සත්තු මරාගෙන කන්න ඕනි නෑ. මේ තියෙන්නේ ගම්මානේ දිලිසි කිසිම මහන්සියක් නැතුව බඩකට පිරෙන්න කත හැකි මට.
හරි අපූරු සුවඳක් නොවෙන්නේ. මේ සුවඳ නම් ගමරාලගේ ගෙවල් පැත්තෙන් තමයි එන්නේ. ඉර බහින්න කලින් යන්ටෝනි විපරම් කරලා බලන්ට. තෙල් බේරෙන කොණ්ඩ කැවුම්. හම්මෝ කටට කෙල උනනවා අප්පා. මොකට කියලා බය වෙන්නද? මාව කාට කියලා පේන්නද? කොළුවෝ කොහොමද අද වැව් රස්සාව? එහාමින් මාළුවා වුණා කියලා තමයි මට නම් ආරංචි. එහෙමයි. මට අද හොඳටම සරුයි. ඔන්න නගාතේ මාළු වැලක් මාමලා දිහාටත් එව්වා. මන් දන්නවනේ ගමරාල මාම වැව් මාළු කන්න බොහොම මනාපයි කියලා. නෑ බොල කොළුවෝ. අද අපේ දුව මාළු වැල ඉල්ලගෙන ගෙදර ආවට මොකද මගදි මාර ඇබැද්දයක්නේ වෙලා තියෙන්නේ. මාළු වැලේ බර අඩු වෙලා. ඇයි කියලා පිටිපස්ස හැරිලා බලනකොට තමයි දැකලා තියෙන්නේ මාළු වැලේ ඔලු විතරයි. අනික මහදවාලේ මට හිතා ගන්නත් බැරි ඒකනේ. කෙල්ලත් හොඳටම බය වෙලානවා. ඒක නෙමෙයි පුතේ. මං හවස කැවිලි හැදුවා අයියන්ඩිලාගේ ගෙදර යන්න කියලා. හදලා ලිප බාපු ඩිංගිත්තට කැවිලි අතුරු දහන්. ගමේ කවදාවත් සිද්ධ නොවිච්ච දේවල් නේ දෙම්වන්නේ. මේව නම් හොඳ දේවල් වෙන්න බෑ. ඉක්මනටම හොයලා බලන්න වෙයි. මිතුවක් කාලෙකට මේ ගමේ ওই වගේ කතා අහලා නෑ නෝ නැන්දේ. මං හිතුවේම නගා රෙදිබරකුත් එක්ක පයින් ගෑටුව නිසා කැලෑ සතෙක් වැල් පොටෙන් නැදලා මාළු කනවා නගාට දැනුම් නැතයි කියා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. හාමිනේ මගේ බත් ගෙඩියයි ලැබු කැටේ දුන්නනම් හේනට යන්ට සුනංගු වෙලා තියෙන්නේ හොඳටම. අනේ රාලේ අද පොඩ්ඩක් මාළු ඉදෙන්ට වෙලා යනවෝ. ඔයා පරිස්සමට යන්නකෝ. කෙලියතේ බත් අඩුකුව එවන්නම්. අපුච්චේ ඔන්න දවල් හීලේ අරගෙන ආවෝ. තාම බඩගිනි නැතුම්. දුව පරිස්සමට ගෙදර යන්ටකෝ. තව ටිකකින් මං කන්නම්. ෂා හොඳ සුවඳක් එනවා. ගමරාලගේ හේන පැත්තෙන්. යන්ටෝනි බලන්ට. හම්මේ අපූරු බත් ගෙඩියක් නේද? කත හැකි බඩ පැලෙන්න. දැන්නම් හොඳටම බඩගිනි. ඉරත් මුදුන් වෙලා බත් ටිකක් කාලා හැම ආය වැඩ පටන් ගත්තනම් පංකාදු 5යි. කෝයකෝ මගේ බත් මුල මෙතන තියලා යනවා මම මගේ ඇස් දෙකින්ම දැක්කනේ. මොන යකා කෑවද? හැබෑවට මේව නම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇත්තටම අහම්බෙන් මේ වගේ දේවල් වෙන්නත් බෑනේ. ඔයලා බලන්න ඕනි මොන జగතද මේ වැඩේ කරන්නේ කියලා. මොකද ඈරාලේ මේ කේන්තියෙන් දඟලන්නේ? අනික වෙනදට හවස් කරේ නෙවෙන්නේ. ඇයි අද කලින්ම? නෑ හාමිනේ දුව මට ගෙනාපු බත් මුල අතුරු දහන් නොවැ. මේක මේ බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. මං සේතුපාල කොළුවව පොඩ්ඩක් හදි ගහලා එන්නම්කෝ. අබුද්දස්ස කාලේ වැඩනවරාලේ දැන් වෙන්නේ කෝකටත් පරිස්සමට. මේ ගමරාල මාමනේ.
මොකෑ මේ කලබලෙන්? අද හේන පැත්තේ ගියේ නැතේ? නෑ කොළුවෝ අද හේනට නං ගියා. වේලාසනම එන්ට වුණා. දවල්ට අරන් ගියපු බත් ගෙඩියත් අතුරුදහන්. හොඳම දේ කියන්නේ හරක් ගාලේ හරක් දෙන්නෙකුත් නැති වෙලා. මේකට නං ඉක්මනින්ම පිළියමක් කරන්ට වෙයියෝ. මාමට කියන්න මං දාන ගෙදරකට ගෙනාපු කිරිහට්ටි මුලත් එකපාරම අතුරුදහන්. සතෙක් නන් නොවේ කියලා මට ඉන් තේරුවටම විශ්වාසයි. කොහොම හරි අපි හොයාගන්න ඕනේ මේ මොකද වෙන්නේ කියලා. තේතුපාල කොළුවෝ මට තියෙනවා පංකාදු අදහසක්. යමන්කෝ හදමු හොඳ උගුලක්. කළ හොඳ දාට වැල්ලෙත් කැරකෙයි බඹරේ. දැන් නම් මට කිසිම මහන්සියක් නැතුව මේ ගමෙන් බඩ පැලෙන්ට කත හැකි. අම්මේ මොකක්ද ඒ පුරුටු ගඳ? නහර පිනා යනවා. කිට්ටු කරලා බලන්න ඕනේ මොනවද කියලා. යස්ස කුකුල් නාම්බෙක් නේද රෝස් කරලා තියෙන්නේ. ළඟ පාතක කවුරුත් නෑ. අම්බෝ කියලා උන්නනවා. කවුරු හිටියම මොකද? මාව පේනවා කියලායි. ගමරාල මාමේ අපේ වැඩේ සාර්ථකයි වගේ. කවුරු හරි මඩ පාර දිගේ එනවා. ඒත් පේන්න නම් කවුරුත්ම නැහැ. හැබැයි මඩ ගොඩේ නම් අඩි පාරවල් වදිනවා. රෝස් කරපු කුකුලා ළඟට ගියපු ගමන් පැනපු ගමන් අපි තඩි බාමු. අනේ අපොයි දෙයියනේ බුදු අම්බෝ අද නම් ඉවරයි මගේ තෙල් බෝතලේ. අනේ අමරජතුමනි මාව බේරගන්න අයියෝ. ඔන්න ඉතින් කෑම පෙරේතකමට මඩගොඩේ ආපු යකාට මඩට වැටෙන්න ගමරාලයි සයාතුයි ගහපු නිසා නලලේ මඩ ගෑවිලා නොපෙනෙන බලය නැති වෙලා ගියා. බිම වැටුණු පාරට තෙල් බෝතලෙත් බිඳුණා. ඉතින් හොඳටම ගුටි කාපු යකා ගම්මානේ අතෑරලා ඈත කැලේකට පැනලා ගියා. හැබැයි එදායින් පස්සේ නම් කවදාවත් මේ ගම්මානෙට මේ වගේ ප්‍රශ්න නම් වුණේ නෑ. ඉතින් මේ වගේ ලස්සන කාටුන් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න වගේම වීඩියෝ එක ෂෙයා කරලා මේ වීඩියෝ එකේ හොඳ නරක මොනවද කියලා කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා.